අශපෝ වෙන්නට කියලා හැමදාම වගේ ඔන්න අදත් ගොඩාක් ආදරෙන් පිළිගන්නවා My Divine Guidance මගේ YouTube channel එකට. ඉතින් හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා හිතනවා. හැබැයි ඉතින් අපි හොඳින් හිටියට පෞගේ සතියේ වෙසක් සතියේ ලොකු ඇක්සිඩන්ට් දෙකක් වුණා. ඔයගොල්ලන්ට මතක ඇති මම ගිය සතියේ මතක් කරා වෙසක් බලන්න යන්න. හැබැයි ගොඩක් පරිස්සම් වෙන්න කියලා ඒ කිව්වා වගේම එදා හවසනේ 2000 හවස පහවදා දන්සලක පොලිමක ඉන්නකොට කීප දෙනෙකුටම මරු කැඳවන ලොකු අනතුරක් සිද්ධ වුණා. ඒත් එක්ක වැඩිහිටි නිවාසික ගින්නක් ඇති වුණා. ඉතින් මේ වගේ හරිම අපි අහන්න අකමැති දේවල් සිද්ධ වුණා පෞගේ සතියේ. ඉතින් මේ වගේ දේවල් නිසා තමයි මම ඔයගොල්ලන්ට කිව්වේ මේ සෙනග ගැවසෙන තැන් වලට යනකොට ටිකක් පරිස්සම් වෙන්න කියලා. ඉතින් වැඩි කතා කරන්නේ නැහැ. මොකද අපේ සමහර අය කැමති නෑනේ වැඩිපුර කතා කරනකොට. ඉතින් ඒකට හේතුවක් තියෙනවා. ඒක ඒගොල්ලන්ගේ ප්‍රශ්නයක් නෙමෙයි. අපි මානසිකව ලොකු පීඩාවක ඉන්නේ. මනසින් අපි අවුල් වෙලා ඉන්නේ. අපේ මනසේ සංසුන්භාවය සම්පූර්ණයෙන්ම නැති වෙලා ගිහිල්ලා තියෙන්නේ මේ අපි ජීවත් වෙන එදිනෙදා ජීවිතය තුළ අපිට මුහුණ දෙන්න සිද්ධ වෙන දේවල් හේතුවෙන්. ඉතින් ඒක නිසා කාටවත් සංසුන් මනසක් නැහැ. යම්සි දෙයක් නිදහසේ අහගෙන ඉන්න එච්චර මනස කලබලකාරී. ඉතින් ඒක නිසා තමයි මේ වගේ දේවල් කියන්නේ. ඉතින් ප්‍රශ්නයක් නැහැ. ඔයගොල්ලන්ට ඕන දෙයක් කියන්න අයිතියක් තියෙනවා. කමෙන්ට් සෙක්ෂන් එක අපි ඔන් කරලා තියෙනවා. ඔයගොල්ලන්ට ඕන කමෙන්ට් එකක් දාන්න පුළුවන්. ඉතින් යෝජනා, චෝදනා, හොඳ නරක මේ ඕනම දෙයක් මම බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයගොල්ලෝ තමයි මගේ ශක්තිය. ඔයගොල්ලෝ තමයි මට ඉස්සරහට යන්න උදව් කරන්නේ. ඉතින් ඒක නිසා හොඳ නරක හැම කමෙන්ට් එකකටම ගොඩාක් ස්තුතියි කියලා කියන්න ඕනේ. නරක කමෙන්ට් නම් දාන්නේ නැහැ කවුරුත්. ඉතින් ওই වගේ දේවල් සමහර අය කියනවා. ඉතින් මතක් කරන්න ඕනේ වීඩියෝ එකට යන්න කලින් channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා තියාගන්න. මොකද ගොඩක් අය link එක ඉල්ලනවා මගෙන්. මට link එක share කරන්න බැරි වෙන වෙලාවලුත් තියෙනවා. ඉතින් subscribe කරලා තියාගත්තොත් ඒ ප්‍රශ්නේ එන්නේ නැහනේ. ඒක නිසා අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න. ඒ විතරක් නෙමෙයි වීඩියෝ එකට like එකක් දාන්න, comment එකක් දාන්න අමතක කරන්න එපා. ඔන්න ඒ වගේම කලින් love oil ගන්න බැරි වුණ අයට ජූනි 8 වෙනිදායින් පස්සේ අපි restock කරනවා love oil එක. ගිය පාර ගන්න බැරි වෙච්ච ඔයගොල්ලන්ට දැන් මිලදී ගන්න පුළුවන් කියලාත් මතක් කරනවා. ඉතින් අද අපි බලන්න යන්නේ ඔයාගේ ඉදිරි මාස 3 කොහොමද වෙන්නේ කියන එක සම්බන්ධව. ඉතින් ඉස්සරහා ගැන දැනන් ඉන්න එක ඇත්තට කොච්චර වටිනවද නේද ජීවිතේට. මොකද බලන්නකො අපි හිතන්නේ නැති දේවල්නේ අපිට වෙන්නේ. ඉතින් අපිට මොකක් හරි කරදරයක් ප්‍රශ්නයක් වෙන්න තියෙනවා නම් මේ විදිහට දැනගත්තාම අපිට පුළුවන් ඒ දෙයින් වැලකිලා ඉවත් වෙලා අයින් වෙලා ඉන්න. ඒකට මොකක් හරි ක්‍රියාමාර්ගයක් ගන්න. ඉතින් ඒ දේවල් වෙනුවෙන් තමයි ඔයගොල්ලෝ මේ ඔයගොල්ලන්ගේ data කපාගෙන වෙලාව ඔයගොල්ලන්ගේ වෙලාවත් වියදම් කරගෙන waste කරගෙන මේ විදියට මේ වීඩියෝ බලන්නේ. ඉතින් ඒක අනිවාර්යයෙන්ම කරන්න. ඒ කියන්නේ වීඩියෝ එක අහලා නිකන් ඉන්න එපා. වීඩියෝ එකේ කියන දේවල් මතක තියාගෙන ඒ විදිහට වැඩ කරන්න ඕනේ. එහෙම වුණොත් තමයි ඔයගොල්ලන්ට මේ බලන්න දේ ප්‍රයෝජනවත් දෙයක් වෙන්නේ. මමත් මේ වගේ දේවල් කරන්නේ ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ ජීවිතයට යම්කිසි ගයිඩන්ස් එකක් දෙන්න. ඉතින් ඔයගොල්ලෝ මොකක් හරි පොඩි හරි ප්‍රශ්නකින් ගැලවෙනා නම් මගේ වීඩියෝ එකක් නිසා, රීඩින් එකක් නිසා මට ඒක ලොකු සතුටක්. ඉතින් අපි බලමු එහෙනම් ඔයගොල්ලන්ගේ ඉදිරි මාස 3 කොහොමද වෙන්නේ කියන එක වීඩියෝ එකට ගිහිල්ලා. ඔන්න ඉතින් අපි අද බලන්න යන්නේ ඊළඟ මාස 3ේදී කියන්නේ ඔයාගේ ඉදිරි මාස 3ේදී මොකද වෙන්නේ කියන එක. ඉතින් මේක ඔයා මම සඳහන් කරපු දවසට කලින් දකිනවා නම් අනිවාර්යයෙන්ම ඔයාට මේකේ තියෙන messages 100%ක් 175ක් අඩුම ගානේ 150ක්වත් අනිවාර්යයෙන්ම resonate වෙනවාමයි. ඉතින් අපි බලමු කොහොමද ඔයාගේ ඉදිරි මාස 3 තීරණය වෙන්නේ මොනවාද මේ මාස 3ේදී වෙන්නේ කියලා. ඉතින් රීඩින් එකට යන්න කලින් මතක් කරන්න ඕනේ ඔයගොල්ලන්ට පර්සනල් රීඩින්ග්ස් ගන්න පුළුවන් ඕනම ප්‍රශ්නයක් සම්බන්ධව ඔයගොල්ලන්ගේ හිතේ තියෙන ඕනම දෙයක් සම්බන්ධව රීඩින් ගන්න පුළුවන් පුංචි මුදලකට ආදරය, විවාහය, රැකියාව තව මොනවද ගොඩාක් තියෙනවනේ නේද අපේ ජීවිතේ අපිට අවශ්‍යතාවයන් තියෙන ප්‍රශ්න තියෙන මේ ඕනම දෙයක් සම්බන්ධව ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ලව් ඔයිල් එක ගන්න පුළුවන් ඔයගොල්ලන්ට ජූනි 8 මේ මාසේ 8 වෙනිදායින් පස්සේ නැවතත් ඔන්න අපි රීස්ටොක් කරනවා ලව් ඔයිල් එක. එහෙනම් ඉතින් අපි රීඩින් එකට යමු. ඒත් එක්ක වීඩියෝ එකට ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යයෙන්ම වීඩියෝ එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා කියලා මතක් කරන්න ඕනේ. අපි බලමු මොනවාද අද අපිට එන cards කියලා. ඔව්
පළමු කාල සීමාවේදී. ඒ කියන්නේ දැන් අපි මාස 3ක් ගැන මේ කතා කරන්නේ. එතකොට ඒ මාස 3 මුල් කාලයේ ඉදිරි මාස 3 මේ කතා කරන්නේ මම. ඉදිරි මාස 3 කියලා ගත්තාම දැන් ඔයාලට මේ මාසයේ ඉඳලම ගන්න පුළුවන්. ඉදිරි මාස කියන්නේ අද ජූනි 6 වෙනිදානේ 6 වෙනිදානේ නේද? 6ද 7ද කියලා මතකත් නැහැ මට. මේ අද දවසේ ඉඳන් ඉස්සරහට මාස 3ක් ගන්න පුළුවන්. ඉතින් මේ සීමාවේදී මේ කාල සීමාවේදී ඔයා බලාපොරොත්තු වෙච්ච නැති බලාපොරොත්තු උනේ නැති මොකක් හරි පණිවිඩයක්. හරි පණිවිඩයක්. ඔයා ඒ කියන්නේ ඒක ඒ කාලේදී බලාපොරොත්තු වෙන්නේ නැති දෙයක්. එහෙම නැත්නම් මොකක් හරි ටෙලිෆෝන් කෝල් එකක්. එහෙම නැත්නම් හදිසි අවස්ථාවක් එන්න පුළුවන් ඔයාගේ ජීවිතේට. ඒ කියන්නේ දීර්ඝ කාලයක් තිස්සේ නතර වෙලා එක තැන හිර වෙලා නැවතිලා වගේ තිබ්බ කාරණාවක් මොකක් හරි දෙයක් නැවත ගමන් කිරීමට පටන් ගන්නවා කියන එක. ඒ කියන්නේ නැවතිලා තිබ්බ යම්කිසි දෙයක් නැවත සිද්ධ වෙන්න පටන් ගන්නවා. ඔයාගේ ජීවිතය ඇතුලේ. ඔයා බලාපොරොත්තු නොවුණු කෝල් එකක්, මැසේජ් එකක්, ඊමේල් එකක් ලැබෙන්න පුළුවන්. මේක මොකක් හරි දෙයක් සම්බන්ධව වෙන්න පුළුවන්. ඒක ජොබ් එක සම්බන්ධව එහෙම නැත්නම් ඔයාගේ එක්ස් ගෙන් වෙන්න පුළුවන් මේ කෝල් එක එන්නේ. මම කිව්වා වගේ මොකක් හරි ඔයා ඇප්ලයි කරපු ජොබ් එකකට ඊමේල් එකකින් එහෙම නැත්නම් කෝල් එකකින් ඔයාට ඒ දේ සම්බන්ධව මොකක් හරි දෙයක් දැනගන්න ලැබෙනවා වෙන්න පුළුවන්. ඉතින් එහෙමත් නැත්නම් කවුරු හරි කෙනෙක් කෙලින්ම අපි කියන්නේ ඩිරෙක්ට් විදිහට ඔයාව සම්බන්ධ කරගෙන එයාගේ අදහස පැහැදිලිව කියන්න බලාගෙන ඉන්න වෙන්නත් පුළුවන්. ඒක ඉතින් ගොඩක් වෙලාවට ගොඩක්ම මේක රිලේෂන්ෂිප් පැත්තට තමයි බාර වෙන්නේ. නමුත් රිලේෂන්ෂිප් විතරක් නෙමෙයි තව දේවල් වලට يعني ජොබ් එක සම්බන්ධවත් මේක අදාළ වෙනවා. ගොඩක්ම රිලේෂන්ෂිප් සම්බන්ධව තමයි. ඒ වගේම ජොබ් ඇප්ලිකේෂන් ඔන්න ඔයාලා කවුරු හරි ජොබ් එකකට ඇප්ලිකේෂන් එකක් දාලා තිබ්බනම් විදේශගත වෙන්න බලාපොරොත්තු වෙන් හිටියා නම් ඒ කියන්නේ වීසා ප්‍රොසෙස් එකක් ඕගොල්ලන්ගේ මොකක් හරි ඒ වගේ දෙයක් තියෙනවා නම් එහෙම නැත්නම් නීතිමය ප්‍රශ්නයක් ලීගල් මැටර් එකක් රිලේෂන්ෂිප් ඉෂුව එකක් වගේ රිලේෂන්ෂිප් එකේ මොනවා හරි තිබ්බනම් ඒවා එකම විදිහට තිබ්බනම් වීසා ප්‍රොසෙස් එක වෙන්න ලීගල් මැටර් එක ඒකේ මොකක්වත් තීන්දුවක් ලැබෙන්නේ නැත්නම් ඇප්ලිකේෂන් දාලා බලාගෙන ඉන්නවා කිසිම රිසල්ට් එකක් නැහැ තාම කිසිම මැසේජ් එකක් නැහැ. ඉතින් ඔන්න ඔය වගේ දේවල් හදිසියෙම සිද්ධ වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒ තිබ්බ තැනින් ඉස්සරහට යන්න පුළුවන්. ඒත් එක්කම යම් දෙයක් සම්බන්ධව ඔයාටත් ඉක්මන් තීරණයක් ගන්න සිද්ධ වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා මොන හරි දෙයක් ගැන තීරණයක් ගන්න නැතුව හිටියනම් මෙච්චර දවසක් ඔන්න දැන් ඒ අර මගේ අර හිටියනම් මොන හරි එකක් ගැන හිත තීරණයක් ගන්න නැතුව දැන් ඔයාට එහෙම ඉන්න බෑ. ඔයාට අනිවාර්යයෙන්ම තීරණයක් ගන්න සිද්ධ වෙනවා. ඉදිරි මාස තුනේදී එහෙම දෙයක් සිද්ධ වෙන්න පුළුවන්. ඔයාගේ ජීවිතේ මම කියනා වගේ ඕනම දෙයක් සම්බන්ධව පොඩ්ඩක් මම රීඩින් එක නවත්තලා මේ දෙක කියන්න ඕනේ ඔයගලන්ට. මම හැමදාම කියනවා මේක ජෙනරල් රීඩින් එකක්. එතකොට මේක ඔයගලන්ගේ ජීවිතයට අදාළ වෙන විදිහට ගන්න කියන. ඔයගලන්ගේ කතාව දන්නේ ඔයගොල්ලෝනේ හරියටම. එතකොට ඔයගලන්ගේ ජීවිතයට අදාළ වෙන විදිහට මෙතන තියෙන මැසේජස් ගන්න. එතකොට හැම මැසේජ් එකක්ම ඔයගලන්ට රෙසනේට් නොවෙන්නත් පුළුවන්. ඒව ටික අතහැරලා Tamanට ගැළපෙන මැසේජ් ටික විතරක් ගැළපෙන විදිහට ගන්න. අපි ආයම් රීඩින් එකට. ඉතින් ඉක්මන් තීරණයක් ගන්න වාට සිද්ධ වෙන්න පුළුවන්. මොකක් හරි දෙයක් දිහා තව දුරටත් බලාගෙන ඉන්න බැරි අවස්ථාවක් ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි නිකමර ගමුකෝ රිලේෂන්ෂිප් එකක් කියලා. රිලේෂන්ෂිප් එක ගැන තවත් දුරටත් ඒ වෙන සිද්ධ වෙන දේවල් ඒක යන විදිහ දිහා බලන් ඉන්න බැරුව ඔයා එකපාරට ඒ දේ ගැන තීරණයක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට හිතෙන තිබ්බනම් ඔයාගෙන් ආස්ක් අවුට් කරපු කෙනෙකුට කැමති වෙන්න ඕනි කියලා ඔන්න එයාට කැමති වෙන්න වගේ තීරණයක් ගන්නත් පුළුවන්. මේ ඕනම දෙයක් වෙන්න පුළුවන්. මම දන්නේ නැහැ ඒක ඔයගලගේ ජීවිතේට ගැළපෙන විදිහට ගන්න. හැබැයි මෙතනදී දැන් මම කියවනේ නැවතිලා තිබ්බ දෙයක් එකපාරටම සිද්ධ වෙන්න පටන් ගන්නවා කියලා ඉදිරි මාස තුනේදී. හැබැයි මෙතනදී ඊට වැදගත් දෙයක් තියෙනවා. ඒ තමයි ඒ කියන්නේ මොකක් හරි ඩිලේ එකක් ඉවර වෙලා අවසන් වෙලා දෙයක් ඇක්ටිව් වෙන්න පුළුවන් ඉස්සරහදී. එහෙම ඇක්ටිව් ඒ කියන්නේ ක්‍රියාකාරී කාලයක් එන්න පුළුවන්. හැබැයි එතනදී හදිස්සි තීරණ
ගන්න නැතුව හැම දෙයක්ම හොඳින් හොයලා බලන්න ඕනේ. මොකද නැවතිලා තිබ්බ දෙයක් එකපාරට ඒක වැඩ කරන්න පටන් ගත්තා කියලා ඔයා එතන හදිසි වෙලා තීරණයක් ගන්න ගියොත් සමහරවිට ඔයා ගන්න වැරදි තීරණයක් වෙන්න පුළුවන්. ඔයාගේ අතින් වැරදි දෙයක් සිද්ධ වෙන්න පුළුවන්. අන්න ඒක නිසා හොඳින් තොරතුරු බලන්න ඕනේ. මොකක් හරි කියන්නේ ඉක්මන් පණිවිඩයක් මොකක් හරි අවස්ථාවක් මොනවා හරි දෙයක් ගැන ඕනම දෙයක් මෙතනදී ඒ ගැන හිතා බලන්න ඕනේ හරියට. ඉතින් ඒක නිසා හදිස්සි වෙන්න එපා කියන මැසේජ් එකක් මේ මැසේජ් එක එක්කම ඔයාලට දෙනවා. ඒත් එක්කම ඉදිරි මාස 3ේදී ඔයාට මුදල් ලැබීමක් එහෙම නැත්නම් කාගෙන් හරි සපෝට් එකක් ලැබෙන්න පුළුවන්. ඔයාගේ ජීවිතේ ඕනම දෙයක් සම්බන්ධව සපෝට් එකක් ලැබෙන්න පුළුවන්. ඔයා බලාගෙන හිටිය මොකක් හරි සල්ලි මොනවා හරි මුදලක්. ඒ කියන්නේ ඔයාට කවුරු හරි ඔයාගෙන් ඉල්ලාගත්ත සල්ලි දෙන්න නැතුව හිටියා නම් එහෙම නැත්නම් ඔයා මොකක් හරි ණයකට මේ ලෝන් එකට ඇප්ලයි කරලා හිටියා නම් ඔය විදිහේ දෙයක් පොඩ්ඩක් ප්‍රමාද වෙවි තිබ්බා නම් ඔයාට අන්න ඒ දේවල් ඉදිරියේදී ඔයා බලාගෙන හිටපු විදියට සිද්ධ වෙන්න පුළුවන්. ඒත් එක්කම ජොබ් එක සම්බන්ධවත් මේක බලපානවා. ඔයාගේ වැටුප් වැඩිවීමක්, සැලරි ඉන්ක්‍රීස් එකක්, බෝනස් එකක් වගේ ලැබෙන්නත් පුළුවන්. ඒ වගේම කාගෙන් හරි ෆයිනෑන්ෂල් සපෝට් එකක් එන්න පුළුවන්. කවුරු හරි මුදලින් ආධාර කරනවා වෙන්නත් පුළුවන්. ආධාර නෙමෙයි ඉතින් මොකක් හරි ප්‍රශ්නයකට කවුරු හරි සපෝට් කරනවා වෙන්න පුළුවන් සල්ලි වලින්. ඒ වගේම මොකක් හරි ජොබ් ඔෆර් එකක් එන්න පුළුවන් ඔයාට. අලුත් ආදායම් මාර්ග විවෘත වෙන්න පුළුවන්. අනිත් කෙනෙක් ඔයාට කවුරු හරි කෙනෙක් ඔයාට ප්‍රැක්ටිකල් හෙල්ප් එකක් දෙන්න පුළුවන්. ඒ කියන්නේ සමහර අය කියනවා උදව් කරන්නම් කියලා ලොකුවට උදව් කරන්නම් කියලා කියන අය ඉන්නවා. නමුත් ඒක වෙන්නේ නැහනේ. කියන එක එකක් කරන එක එකක් නේ කිව්වට වෙන්නේ නැහැ. නමුත් මේක ප්‍රැක්ටිකල් විදියට ඒ කියන්නේ ප්‍රායෝගික විදියට. ඒ කියන්නේ ඒ කියන දේ කියන්නේ නැති වෙයි. නමුත් එයා කරයි. ඔයා වෙනුවෙන් යම්කිසි දෙයක්. එහෙම දෙයක් ලැබෙන්න පුළුවන් ඉදිරි මාස 3ේදී. ඒ විතරක් නෙමෙයි. රිලේෂන්ෂිප් එක ඇතුලේ රිලේෂන්ෂිප් එකක ඉන්න අයගේ රිලේෂන්ෂිප් ඇතුලේ give and take balance එක වැඩි දියුණු වෙනවා. give and take balance කියලා අපි කියන්නේ ඔයා දෙන තරමටම ඔයාට ලැබෙනවා. දැන් ගොඩාක් රිලේෂන්ෂිප් ඇතුලේ තියෙන ප්‍රශ්නයක්නේ තමන් කරන තරමට තමන්ට ලැබෙන්නේ නැහැ. එහෙම දෙයක් තියෙනවනේ. එක්කෝ ඔයාගේ පාර්ට්නර් ඔයාට ගොඩාක් දේවල් කරනවා. ඔයාට give පැත්ත තියෙනවා. හැබැයි ඔයා එයාට ඔයාට දෙන්නේ නැහැ එච්චර. මේ ඔයා එයාට ඒ තරමටම කෙයා කරන්නේ නැහැ. හරි මොනවා හරි ඔයාගේ නැගෙන බැලන්ස් එකක් නැහැ. අන්න ඒකේ බැලන්ස් එකක් ඉස්සරහට එන්න පුළුවන් කියලා කියන්නේ. එහෙම ප්‍රශ්න තිබ්බනම් ඔයාට අවශ්‍ය ඉමෝෂනල් සපෝට් එක ලැබෙනවා. ඔයා අගය කරන කෙනෙක්ගෙන්. ඒ කියන්නේ ඔයා කෙනෙක්ව අගය කරනවා. ඔයා කෙනෙක්ව ඇප්‍රිෂিয়েට් කරනවා. ඔන්න එයාගෙනුත් ඔයාව අගය කිරීමක් සිද්ධ වෙන්න පුළුවන්. මෙච්චර කල් ඔයා විතරක් කෙනෙක්ව අගය කරගෙන හිටියා නම් ඔන්න දැන් එයාගෙනුත් ඔයා එයාට දුන්න දේම නැවත ඔයාට ලැබෙන්න පුළුවන් ඉදිරි මාස 3ේදී. ඉතින් නැවත මතක් කරන්න ඕනේ අනිවාර්යයෙන්ම කොච්චර දුරට රෙසනේට් වෙනවද කියලා අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. මම මෙහෙම කියන්න හේතුව මේක ජෙන්ඩර් රීඩින් එකක් මට දැනගන්න විදියක් නැහැ. මේක කොච්චර දුරට රෙසනේට් වෙනවද කියලා. ඒ කියන්නේ මේ කියන තත්වයක් මොනවා හරි අවස්ථාවක නම් ඔයා මේ විදිහේ ඉන්නේ කමෙන්ට් එකක් දාන්න රෙසනේට් කියලා. මොකද ඉස්සරහට වෙන දේවල් ගැන දැන් අපිට කියන්න බෑනේ. රෙසනේට් ඔයාලට දැන් මේක කියන්න බෑ රෙසනේට් වෙනවද නැද්ද කියලා. ඒක එතකොට නේ කියන්න පුළුවන් වෙන්නේ. එතකොට channel එක subscribe කරලා තියෙන්නේ වීඩියෝ එකට ඇවිල්ලා මෙච්චර හිතුවට රෙසනේට් වුණා කියලා පස්සේ හරි මැසේජ් එකක් දාන්න. ඔයගොල්ලන්ගේ ෆීඩ්බැක් එක මට ගොඩක් වටිනවා. මොකද මට දැනගන්න අවශ්‍යයි මේ මගේ රීඩින්ග්ස් කොච්චර දුරට රෙසනේට් වෙනවද ඔයාලට කියන එක. මොකද මමත් ගොඩක් මහන්සි වෙලා රීඩින් එකක් කරන්නේ මේ වීඩියෝ එකක් ඕගොල්ලන්ට ගේන්නේ. ඕගොල්ලොත් ඕගොල්ලන්ගේ data වියදම් කරගෙන කාලය වැය කරගෙන මේ රීඩින්ග්ස් බලන්නේ. එතකොට ඒකෙන් මටත් දෙයක් ලැබෙන්න ඕනේ. ඒ කියන්නේ මගේ හිත සතුටු වෙන්න ඕනේ. මම කියපු දෙයක් ඕගොල්ලන්ට ඒ විදිහට ජීවිතය ඇතුලේ සිද්ධ වෙලා යහපතක් වුණා කියන එකේ ඔයගොල්ලන්ටම හොඳ මඟ පෙන්වීමක් විශේෂයෙන්ම ඩිවයින් ගයිඩන්ස් එකක් ලැබුණා කියලා මට සතුටු වෙන්න පුළුවන්. ඒත් එක්කම ඒ නිසා අනිවාර්යයෙන්ම මට
ඒ කමෙන්ට් එක දාන්න. ඒත් එකම යුනිවර්ස් එකට ස්තුති කරලාත් කමෙන්ට් එකක් දාන්න අමතක වෙන්න එපා. මොකද මේ වගේ දේවල් ඕගොල්ලන්ට එන්නේ නිකන් නෙමෙයි. අද YouTube එක ගත්තොත් ගොඩාක් දේවල් ඇති, ගොඩාක් channel ඇති, ගොඩාක් වීඩියෝ දකින්න ඇති. ඒ මොකක් වුණත් මේ වගේ දේවල්, මේ වගේ දෙයකට සම්බන්ධ දෙයක් ඕගොල්ලෝ දකිනවා නම් ඒක අහම්බයක්ම වෙන්න බෑ. ඕගොල්ලෝ කොහෙන් හරි ගිහිල්ලා මොන හරි හේතුවක් නිසා විශ්වය විසින් තෝරාගත්ත කොටසක් මගේ දැනීම අනුව නම් හරි අපි එහෙනම් ඉතින් රීඩින් එකට යමු. මොකද සමහර අය කියලා තියෙනවා අයියෝ මිස් ඔයා කියවනවා වැඩි මේ එපා කියලා. ඉතින් මේක මම හිතන්නේ කියවීමක් කියලා. මේ අවශ්‍ය දේවල් තමයි මම කියන්නේ. කාරණාව තියෙන්නේ මම කියන එකේ නෙමේ ඔයගොල්ලන්ගේ මනස හරි කලබලයි. යම්කිසි දෙයක් අහගෙන ඉන්න සංසුන් මනසක් නැහැ මේ කාලේ ඉන්න ගොඩක් අයට තියෙන ප්‍රශ්න නිසා මානසික කැළඹිලි ස්වභාවය නිසා මනස කලබලයි. ඒකයි ඒ වගේ දේවල් කියන්නේ. ඉතින් තරහ නෑ මොනවා කිව්වත් ඒ හැම දෙයක්ම බලාපොරොත්තු වෙන තමයි ඒ දේවල් කොහොමත් ලැබෙනවා. අපි මේ දේවල් කරන්නේ. එහෙනම් ඉතින් යමු රීඩින් එකට. ඉතින් ඉදිරි මාස 3ේදී ඔයා කරපු මොකක් හරි දෙයකට කරපු කාට හරි ඔයා හොඳ දෙයක් කරා නම් ඔයා කාට හරි යහපතක් කරා නම් ඔයා මොන හරි දෙයකට උත්සාහ කරා නම් ඔයා මොකක් හරි තැනකදී ගොඩක් ඉවසුවා නම් ඔන්න ඒ දේවල් වලට ප්‍රතිඵල ඔයාට ලැබෙන්න පුළුවන්. ඒක මුදල්. එහෙම නැත්නම් මොකක් හරි අවස්ථාවක් උපකාරයක් විදියට හරි මොකක් හරි සම්බන්ධතාවයක් විදියට හරි ලැබෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා කරපු දේ වාට මොකක් හරි විදිහකට වාගේ ජීවිතේට ලැබෙන්න පුළුවන් කියලා කියන්නේ. ඔයා කරපු යහපතක් ඔයා ඉවසන් හිටියා නම් ඉවසීමට දෙයක් ලැබෙන්න පුළුවන්. අනේ විදිහට ඔයාට නැවත යහපත් විදිහට ලැබෙන්නේ. අයහපත් විදිහට නෙමෙයි යහපත් විදිහට ලැබෙන්න පුළුවන්. පැහැදිලිවම ඔයා තනියම සටන් කරපු කාලෙකින් පස්සේ ඔයාට ඕනි කරන ඔයාට ඕනම දෙයකට කියන්නේ වගේ ජීවිතයට අවශ්‍ය සහයෝගය සහ ප්‍රතිලාභ ලැබීමක් ඉදිරියේදී ආරම්භ වෙනවා. ඒත් එක්කම ඔයා මහන්සි වුණු දෙයක ප්‍රතිඵල පේන්න පටන් ගන්නවා. ඔයා පහුගිය කාලේ මොනවා හරි දෙයකට මහන්සි වුණා නම් ඔන්න ඔයා දුකින් හිටියා නම් මම මොනවා කරත් මට කිසිම රිසල්ට් එකක් ලැබෙන්නේ නැහැ කියලා ඔන්න ඒකේ ප්‍රතිඵල ලැබෙන්න පටන් ගන්නවා. තාම ෆයිනල් අවුට්කම් එක ලැබිලා නැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ අන්තිම ප්‍රතිඵලය ලැබිලා නැති වෙන්න පුළුවන්. ඒ කාලෙ වෙද්දිත්. නමුත් ඔයාට ඒකේ වර්ධනයක් පැහැදිලිව කියන්නේ ප්‍රෝග්‍රස් එකක් පැහැදිලිව පේන්න පුළුවන්. ඒත් එක මොකක් හරි දෙයක් සම්බන්ධව මම මේක දිගටම කරගෙන යන්න ඕනේද කියලා ඔයාම හිතලා බලන කාලයක් ඉස්සරහට එනවා. ඒක ජොබ් එක වෙන්න පුළුවන්, ඔයාගේ ස්ටඩීස් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඔයාගේ රිලේෂන්ෂිප් එක වෙන්න පුළුවන්. මේ මොකක් හරි එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා මොකක් හරි දෙයක් පුරුද්දක් විදිහට කරනවා නම් ඒ පුරුද්ද වෙන්න පුළුවන් ඔයාට අදාළව ගන්න. ඉතින් අන්න ඒ දේ දිගටම කරගෙන යනවද නැද්ද කියලා ඔයාම හිතලා බලනවා ඉස්සරහට. ඒත් එක්කම ඉදිරියේදී ඔයාලට දේවල් ලැබෙනවා. ඉදිරි මාස 3ේදී ඔයාලට දේවල් ලැබෙනවා. හැබැයි ඒක එක පාට ලැබෙන දෙයක් නෙමෙයි. අපි කියන්නේ ඉක්මන් ජයග්‍රහණ නෙමෙයි. ඔයාලට ලැබෙනදී හිමින් ලැබෙන්නේ. හැබැයි ඒක ගොඩක් හොඳයි. හිමින් ලැබුණට ඒක දිගු කාලීන ඒ කියන්නේ දීර්ඝ කාලයක් තිස්සේ පවත්වාගෙන යන්න පුළුවන් දෙයක්. දැන් හිතන්නකෝ අර සමහර අය ඉන්නේ ජනප්‍රිය වෙන්නේ එක රැයෙන් ජනප්‍රිය වෙනවා. ඒක ඒ වගේම එක රැයකින් ඒක මේ අඩු වෙලා කියන්නේ බහැලා යනවා. ඒක නැති වෙලා යනවා. නමුත් මේ ඔයාට ඉස්සරහයිදී ඇතිවෙන දියුණුව හිමින් ඇතිවෙන දීර්ඝ කාලයක් පවතින එකක්. ඒත් එක්කම අපි බලමු තව මොනවාද අපිට ඊළඟ මාස 3 ගැන ගන්න පුළුවන් කියලා. Job applications, business, investment, ඒ වගේ career plans වල ප්‍රතිඵල එන්න පටන් ගන්නවා ඉස්සරහ කාලෙදී ඔයාට. ඒ කියන්නේ ඔයා job එකට application එකක් දැම්මා නම් මොකක් හරි business එකක් පටන් ගත්තා නම් මොනවා හරි එකක් invest කරා නම් අන්න ඒ වගේ දේවල් ප්‍රතිඵල පේන්න පටන් ගන්නවා. මුදල් සම්බන්ධ කාරණාවක් නිවැරදි දිශාවට ගමන් කරන බවකුත් පේනවා. ඒ කියන්නේ ඔයා මුදල් සම්බන්ධ කාරණාවක ප්‍රශ්නයක පැටලිලා හිටියා නම් ඒක හරි පැත්තට යනවා. ඒ කියන්නේ ඔයාට වාසිදායක විදියට වාසිදායක පැත්තකට ඒක ගමන් කරන බව පේනවා. අනිත් එක ඔයාට වඩා හොඳ රිටර්න් එකක් ලබා දෙන තීරණයක්
ගන්න ඔයාට අවස්ථාවක් එන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා මොකක් හරි තීරණයක් ගනි ඔයාට වාසි වෙන විදිය තීරණයක්. ඒක සමහරට ඔයා ගන්න ඔයා දැනගෙනත් නෙමෙයි. නමුත් ඔයා ඉදිරි මාස තුනේදී ගන්න යම්කිසි තීරණයක් නිසා ඔයාගේ ජීවිතේට වාසියක් හොඳක් යහපතක් වෙන්න සිද්ධ වෙන්න පුළුවන්. ඒත් එක්කම කෙනෙක් සමග ඇති සම්බන්ධතාවයක් ගැන ඔයාට ගැඹුරින් හිතෙන්න පුළුවන් ඉදිරි කාලයේදී මේ සම්බන්ධතාවයට කියන්නේ මේ සම්බන්ධතාවයට මට වටිනාකමක් ලැබෙනවද මේ සම්බන්ධතාවය තුළ මම හිටියට මට වටිනාකමක් ලැබෙනවද මෙන්න මේ වගේ දේවල් ඒ වගේ දේවල් ඔයාලට හිතෙන්න පුළුවන් ඉස්සරහදී රිලේෂන්ෂිප් එක අනිත් එක ඔයා දැන් ඔයාගේ පාර්ට්නර් එක පොඩ්ඩක් රණ්ඩු කර කර ඉන්නවනේ මේ දවස්වල නේද කමිට්මන්ට් එක නැහැ කෑ කරන්නේ නැහැ වගේ ප්‍රශ්නනේ හරියට. ඉතින් අන්න ඒ වගේ ප්‍රශ්නයක ඔයා ඉන්නව නම් ඔයා ඒ කාලෙදී ඉදිරි කාලෙදී තේරුම් ගන්නවා ඔයා එහෙම කෑ ගැහුවට ආගියු කරාට එහෙම කරාට වැඩක් නැහැ. ඒ වගේ දෙයක් කමිට්මන්ට් එකක් එන්න යම්කිසි කාලයක් ගත වෙනවා කියලා රිලේෂන්ෂිප් එකක් තුල. ඔයා ඉදිරි කාලෙදී ඒ බව තේරුම් ගන්නවා. ඉතින් ඒත් එකම ඔයා මෙතෙක් කල් කරපු උත්සාහය ඔයා මෙතෙක් කල් මොකක් හරි දෙයකට උත්සාහ කරා නම් ඒක ඔයාගේ උත්සාහය හොඳ තැනකට ඇවිත් කියන එක. ඒ කියන්නේ ඔයාගේ උත්සාහයේ ප්‍රතිඵල ඔයාට ඉදිරි මාස 3ේදී දැක ගන්න හැබැයි මේ මෙතනදී කියන්න ඕනේ මේ හැම දෙයකම ප්‍රතිඵල දැක ගන්න පුළුවන් වෙනවා කියන්නේ මේ අවසාන ප්‍රතිඵලය නෙමෙයි. අවසාන ප්‍රතිඵලය නෙමෙයි දැන් තියෙන දෙයට වඩා යම්කිසි දෙයක්. දැන් ගොඩක් දේවල් නැවතිලා වගේ වට දැනෙනවනම් අන්න එතනින් ඉස්සරහට ගිහිල්ලා ඒක වැඩ කරනවා කියලා. ඒ මොකක් හරි දේ වැඩ කරනවා කියලා වට ඉස්සරහ මාසවලදී තේරෙන්න පටන් ගන්නවා. ඒ දේවල් වල ප්‍රතිඵල එන ගමන් තමයි මේ වෙද්දිත් තියෙන්නේ. නමුත් ඉතින් ඒවා අර මං කිව්වේ අර ෆයිනල් අවුට්කම් එකට යන්න, ඒ කියන්නේ පරිණත වෙලා තව ඉස්සරහටම අන්තිම තැනට යන්න තව කාලය අවශ්‍යයි. ඉතින් මේ අද අපිට රීඩින් එකට ආව කාඩ් ඔක්කොම එකට බලද්දී මට පුංචි කතාවක් විදියට ඔයගොල්ලන්ගේ ඉස්සරහ මාස 3 ගැන කියන්න පුළුවන්. ඒක තමයි මුලින්ම වෙනසක් වෙනවා. ඊට පස්සේ උදව්වක් කාගෙන් හරි උදව්වක් මොකක් හරි දෙයකට ඔයාට අවස්ථාවක් ලැබෙනවා. අවසානයේ ඔයා කළ උත්සාහයක වටිනාකම පේන්න පටන් ගන්නවා. ඒ වගේම අනාගතයට ශක්තිමත් පදනමක් ගොඩනගෙනවා ඉදිරි මාස 3ේදී. ඔන්න ඉතින් රීඩින් එක නම් කරලා ඉවරයි. ඉතින් මගේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වයි කියලා මම හිතනවා. කමෙන්ට් එකක් දාන්න. ආයෙත් මතක් කරන ඔන්න අනිවාර්යයෙන්ම channel එක නම් subscribe කරලා තියාගන්න. channel link එල්ලලා එවනවා හැමතිස්සෙම ඔයාලා. ඉතින් ඒක ප්‍රශ්නයක් නෙමෙයි මට. මම පුළුවන් වෙලාවට දානවා. නමුත් මම කාර්යබහුලයි ගොඩක්. ඒක නිසා මට ඒක අතපසු වීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඒක නිසා අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා තියාගන්න. channel එකට අලුත් කෙනෙක් නම්. එහෙනම් ඉතින් වීඩියෝ එකට like එකක් දාන්න, comment එකක් දාන්න, යාළුවොත් එක්ක share කරගන්නත් අමතක කරන්න එපා. ඊළඟට මොකද්ද ඕන වීඩියෝ එක කියලා අනිවාර්යෙන් ඒකත් පහලින් කමෙන්ට් එකක් දාන්න. මෙන්න මේ දේ සම්බන්ධවයි අපේ වීඩියෝ එක ඕනේ කියලා. එහෙනම් ඉතින් මේ වගේම රීඩින් එකකින් අපි ආයෙත් මුණ ගැහෙමු. මම ගිහිල්ලා එන්නම්. ඕගොල්ලෝ කරන කියන හැම දෙයක්ම සුබම සුබ වෙන්න කියලා හැමදාමත් වගේ ප්‍රාර්ථනා කරන